පළමු පුවපේ APK එක ඉන්ස්ටෝල් කරගන්න. මේ තියෙන ඉන්ස්ටෝල් වුණු පුවපේ ඇප් එක. ඇප් එක ඕපන් කරගන්න. මෙහිදී ඔබ පළමුව සයින් අප් විය යුතුයි. සයින් අප් වීමේදී පළමුව ඔබ ඊමේල් එක හෝ ඔබගේ ජංගම දුරකථන අංකය මෙතන ඇතුළත් කළ යුතුයි. ඊට පසු ඔබේ නම ඇතුළත් කරන්න. ජාතික හැඳුනුම්පත් අංකයත් ඇතුළත් කරන්න. ස්ථීර පදිංචිය තහවුරු කිරීමට ඔබගේ ලිපිනය ඇතුළත් කරන්න. පසුව සයින් අප් වන්න. ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන OTP අංකය මෙතන ඇතුළත් කරන්න. පුවපය තුළ ඔබගේ ගිණුම සක්‍රිය වූ පසු මෙවැනි ඉන්ටර්ෆේසයක් ඔබට බලාගන්න පුළුවන්. මෙහිදී නිව් කස්ටමර් වෙතින් ඔබට අලුත් පාරිභෝගිකයෙක් ඇතුළත් කිරීමටත් view customer හරහා ඔබ සමග ගනුදෙනු කරන ලද පාරිභෝගිකයන්ගේ තොරතුරුද ලයිසන්ස් හරහා ඔබ දැනට මිලදීගෙන ඇති ලයිසන්ස් ප්‍රමාණයද දැනගැනීමට හැකියාව තියෙනවා. නිව් කස්ටමර් හරහා අලුත් ගනුදෙනුකරුවෙක් ඇතුළත් කරගන්න පුළුවන්. එහිදී ගනුදෙනුකාර භාවිතාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔහුගේ දුරකථන අංකය, පදිංචියට අදාළ පළාත සහ දිස්ත්‍රික්කය, පදිංචියට අදාළ නගරය සහ ගනුදෙනුකාර භාවිතාගේ ස්ථිර පදිංචි ලිපිනය. ඉන්පසු මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන බ්‍රෑන්ඩ් එක ඇතුළත් කරන්න. දුරකථනයට අදාළ මොඩල් අංකයද ඇතුළත් කරන්න. මිලදී ගන්න දුරකථනයේ ඉමි අංකය නිවැරදිව සටහන් කරන්න. ඉන්පසු ගනුදෙනුකාර භාවිතාගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපසේ ඡායාරූපයක්. ඉන්පසු එම ජාතික හැඳුනුම්පතේම පසුපස ඡායාරූපයක්. ඒ සියල්ල අවසානයේ වෙළඳ සැල් සහ ගනුදෙනුකාර භාවිතා අතර පවතින ගිවිසුමේ ඡායාරූපයක්. ඉන්පසු ගෙවීම් පිළිබඳ තොරතුරු ඇතුළත් කළ යුතුයි. මෙතනදී ජංගම දුරකථනයේ මුළු වටිනාකම ඇතුළත් කරන්න. ඔබේ අභිමතය පරිදි මූලික ගෙවීමක් ඇතුළත් කරන්න. ඉන්පසු ඔබට ලබා දිය යුතු වාරික ප්‍රමාණය මෙතනින් තෝරාගෙන සබ්මිට් කරන්න.